Hello guys, welcome back to our YouTube channel. ඉතින් දැන් තමයි කැම්පස් එකේ වැඩ ඉවර වෙලා ගෙදර යන්න හදන්නේ. ඉතින් අපි යන මාර්ගදී ඩිසයිඩ් කළා මොනවා හරි කාලේ යමු කියලා. ඉතින් අපි බලමු අපි අද කොහෙටද යන්නේ කියලා. ඉතින් අපි දෙන්න කැම්පස් එකේ ඉඳන් මේ යන ගමන් කතා කර කර ගියේ කොහෙටද යන්නේ කියලා. ඊට පස්සේ අපි ඩිසයිඩ් කළා කින් කොන් කියලා බෆේ එකක් තියෙනවා. ඒක ඇත්තට ලොකු බෆේ එකක් නෙමෙයි, but it's manageable. ඉතින් අපි ඩිසයිඩ් කළා අන්තිමට ඒකට යමු කියලා. තාම මේ ඔයගලන්ට එළියයි වගේ පෙවුනට දැන් වෙලාව 7ක් පහු වෙලා තියෙන්නේ. ඉතින් අද අපි කැම්පස් එකේ ඉඳන් එන්න පරක්කු වෙච්ච නිසා තමයි අපි ඩිනර් ගන්න මෙතෙන්ට ගියේ. අපි මුලින්ම රෙස්ටුරන්ට් එකට එන්ටර් වෙලා මුලින්ම බිල් එක පේ කරලා ඊට පස්සේ අපි ඇතුළට ගියා. මුලින්ම ඇතුළට යද්දි සලාඩ් කෝන් එක තියෙනවා. ඉතින් මේකේ එක එක වර්ගවල සලාඩ්ස් තියෙනවා. ඊට අමතරව ලෙමන්, ඔලිව් ඒ වගේ දේවලුත් තියෙනවා. ඊට පස්සේ තඹපු ඉස්සෝ, බෙල්ලෝ, කිම්චි, බිත්තර ඒ වගේ දේවලුත්. මෙතන තියෙන ස්පෙෂාලිටි එකක් තමයි මෙතන ලයිව් කුකින් ස්ටේෂන් එකක් තියෙනවා. අපිට කැමති දේවල් තෝරලා දුන්නාම ඒගොල්ලෝ අපිට වෙලෙම උයලා දෙනවා. ඉතින් දැන් මේ තුලා එයා කැමති දේවල් සිලෙක්ට් කරලා එයාගේ ප්ලේට් එක හදන්න තමයි යන්නේ. එයා නම් මෙතන බීෆ්, පෝක්, චිකන්, ඊට අමතරව දැල්ලෝ, නූඩල්ස් වගේව තමයි සිලෙක්ට් කරලා දුන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ අපිට අදාළ ස්පයිසි ලෙවල් එක අහලා ඒකට අදාළව අපේ නූඩල් එක ප්‍රිප් කරලා දෙනවා. මේ දැන් එයාට හිතා ගන්න බැරුව ඉන්න මොනවද දාන්නේ කියලා කොහොම හරි ඔක්කොම දාලා අන්තිමට හදලා දුන්නා. අපේ හිරුනේ දැන් ඉතින් ඉස්සු කෑමක් කන්න යන්නේ. විතරක් දාගත්තා. අනියන්. ඕ අනියන්. mushrooms. ඉතින් මගේ ෆේවරිට්ම ඩිෂ් එක තමයි ඉස්සෝ. ඒ වගේම තමයි දැල්ලෝ, සීෆුඩ් වර්ග. ඉතින් මම ගොඩක් කලාවට මෂ්රූම් සීෆුඩ් වර්ග දාලා තමයි මගේ නූඩල් එක හදන්නේ. ඊට අමතරව රයිස් නූඩල් තමයි මම ඒගොල්ලන්ට දීලා තියෙන්නේ. තව චිකනුත් මම ඇඩ් කරන්න දුන්නා මගේ නූඩල් එකට. ඊට පස්සේ මට අදාළ ස්පයිසි ලෙවල් එක කියලා ඒගොල්ලන්ට ප්‍රෙප් කරන්න දෙන්න තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ස්පයිසි ලෙවල් එක කියලා කිව්වට ගොඩක් කලාවට කරන්නේ chili oil දාලා හදන එක තමයි. මෙහි අය ගොඩක් කලාවට ස්පයිසි කෑම කන්නේ නැති වුණාට අපිට ගොඩක් ස්පයිසි කෑම ඕනේනේ. ඉතින් ගොඩක් කලාවට ඒගොල්ලන් කෑම හදද්දී එක්ක chili paste නැත්නම් chili oil වගේ දේක් යූස් කරලා තමයි අපේ කෑම එකට හදලා දාලා දෙන්නේ. ඉතින් මීට අමතරව මෙතන එක එක වර්ගවල සූප්, ෆ්‍රයිඩ් රයිස් සහ සුෂි වගේ කෑම තියෙන කෝනර් එකකුත් තියෙනවා. ඊට පස්සේ අපි දෙන්න ආවේ මේ ෆ්‍රයිඩ් අයිටම්ස් තියෙන තැනට. මෙතන එක එක විදිහට චිකන් ෆ්‍රයි කරලා තියෙනවා, ස්ප්‍රින්ග් රෝල්ස් තියෙනවා, ඊට පස්සේ ඉස්සෝ එක එක විදිහට හදලා තියෙනවා. මෙතන පේන්නේ ඔයගලන්ට චිකන්, පෝක්, ඒ වගේම ආටිෆිෂල් ක්‍රැබ් ඒ වගේ එක එක කෑම එක එක විදිහට හදලා තියෙනවා. ඉතින් ඒ හැම එකෙම පොඩ පොඩ අපි කැමති කෑම බෙදාගත්තා. ඒ කියන්නේ සූෂි කනවා. මේකේ තියෙන්නේ අපි ෆස්ට් රවුන්ඩ් එකේදී බෙදාගත්ත කෑම ටිකයි ඊට අමතරව අපි කුකින් ස්ටේෂන් එකේදී හදපු කෑම ටිකයි. කාලෙකට පස්සේ මම මේ සුෂි try කරන්න යන්නේ. සුෂි varieties කීපයක්ම මම බෙදාගත්තා. මේ මම දැන් කන එක මම ගොඩක් කැමති සුෂි වර්ගයක්. ඉතින් ඒක ඇත්තටම එදා ගොඩක් හොඳට රහට තිබ්බා. ඊට පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් එකේදී මට ලෝමෙන් try කරලා බලන්න ඕන වුණා. මොකද ලෝමෙන් කියන්නේත් මම ගොඩක් කැමති කෑමක්. ඊට පස්සේ ඒකත් එක්ක කන්න සෙසමි චිකන් මම බෙදාගත්තා. ඊට අමතරව තව චිකන් ඩිෂස් දෙකක් විතර තිබ්බා. ඒ වයින්වත් මම පොඩ පොඩ බෙදාගත්තා. ඊට පස්සේ තුලාට ඩෙසර්ට් කන්න ඕනේ කියලා කිව්වා. එයා ඩෙසර්ට් කෝන එකට ගිහිල්ලා ඩෙසර්ට්ස් අරගෙන ආවා. මේ කන එක පුදුම රහයි කියලා එයා කෑවේ. මේ තියෙන්නේ මම කැමති තවත් අයිටම් එකක්. මේක තමයි ක්‍රැබ් රගූන්ස් කියලා කියන්නේ. ඒක ඇතුළට ක්‍රීම් චීස් දාලා වගේ තමයි තියෙන්නේ. මෙතන ඩෙසර්ට් කෝන එකේ නම් අද ගොඩක් වෙරයිටි එකක් තිබ්බේ නැහැ. තිබ්බේවත් ගොඩක් ඉවර වෙලා තමයි තිබ්බේ. ඊට පස්සේ මෙතන තියෙනවා අයිස්ක්‍රීම් කෝන එකක්. ඉතින් අයිස්ක්‍රීම් කෝන එකෙන් අපි දෙන්න අයිස්ක්‍රීම් දෙකක් try කරන්න ගත්තා. ඉතින් මම අයිස්ක්‍රීම් කෝන එකෙන් වැනිලා ෆ්ලේවර්ඩ් අයිස්ක්‍රීම් එකක් තමයි තෝරගත්තේ. මේ තියෙන තුලාගත් අයිස්ක්‍රීම් එක යනම් ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්ඩ් අයිස්ක්‍රීම් එකක් තමයි තෝරලා ගත්තේ.
මේ දැන් එයාට කාලා හොඳට වැඩි වෙලා විකාර කියෝ තමයි මෙතන මේ අයිස්ක්‍රීම් එකේ අන්තිම ටික කකා හිටියේ. කන්නත් බෑ කොහොම හරි අමාරුවෙන් ඔක්කොම ටික ඉවර කළා අන්තිමට. දැන් මේ හොඳට කාලා අපි බොහොම අමාරුවෙන් හිටියේ. ඊට පස්සේ දැන් අපි මේ ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකේ අන්තිමට යද්දි පෙට්ටියක දාලා තියෙනවා ෆෝචූන් කුකීස්. ඉතින් අපි හැමදාම කාලේ වුණාට පස්සේ ෆෝචූන් කුකීස් දෙකක් අරගෙන යනවා මොනවද තියෙන්නේ කියලා බලන්න. දැන් බලමු අපේ ෆෝචූන් කුකී එකේ තියෙන මොනවද කියලා. Don't miss out on your chance to win big. A loved one's company is a wellspring of happiness. Okay, in my one, trust in the process and April will bring you great rewards. එහෙනම් අපි හිතනවා ඔයගොල්ලෝ අද අපේ වීඩියෝ එක ගොඩක් එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් guys අපේ වීඩියෝස් බලලා බොහොම ස්තුතියි. අපේ channel එක subscribe කරන්න, අපේ වීඩියෝස් වලට comment කරන්න, like කරන්න. Thank you for watching. Bye.